අපි අද බලමු equipment එකක් add කරගන්න හැටි. ඉස්සෙල්ලාම sidebar එකේ තියෙන equipment කියන එකට යන්න. අලුතෙන් equipment එකක් add කරගන්න දකුණු පැත්තේ උඩ තියෙන add equipment button එක click කරන්න. එතන options දෙකක් තියෙනවා. select existing item, create new item. අලුතෙන්ම equipment එකක් add කරගන්න නම් create new item කියන එකට යන්න. ඉස්සෙල්ලාම internal name එක type කරගන්න. internal name එක කියන්නේ ඔයාලා use කරන code name එකක් හරි model name එකක් හරි මොකක් හරි internal name එකක්. ඊට පස්සේ display name එකක් type කරගන්න. display name එකක් කියන්නේ quotation එකට වගේ එන public එකේ display වෙන name එක. ඊට පස්සේ ඔයා add කරන item එක අදාළ category එක select කරන්න. ඊට පස්සේ next button එක click කරන්න. ඊට පස්සේ මේ item එක ගන්න vendor select කරන්න. ඉන්පස්සේ next button එක click කරන්න. ඊට පස්සේ dealer price එක ඇතුළත් කරන්න. dealer price එක කියන්නේ ඒ vendor ගෙන් ඒ item එක ඔයාට හම්බෙන ගාණ. ඊට පස්සේ retail price එක ඇතුළත් කරන්න. retail price එක කියන්නේ ඒ item එක ඔයා විකුණන ගාණ. ඊට පස්සේ ඒ item එකේ warranty period එක ඇතුළත් කරන්න. ඊට පස්සේ create button එක click කරන්න. දැන් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ඔයා ඒ ඇඩ් කරපු item එක. ඒකේ යටතේ තියෙනවා ඒ ඔයා ඇඩ් කරපු vendor ගේ මිල ගණන් ටික. මේ equipment එකට එක vendor කෙනෙක්ගේ මිල ගණන් පමණක් සඳහන් වෙන නිසා one vendor කියලා මෙතන තියෙනවා. අපි දැන් බලමු මේ equipment එකටම තව vendor කෙනෙක්ගේ මිල ගණන් ඇතුළත් කරගන්න කොහොමද කියලා. add equipment button එක click කරන්න. අපි දැන් කලින් හදාගත්තු equipment එකටම vendor pricing add කරන නිසා select existing item tab එකෙන් අදාළ equipment එක select කරගන්න. දැන් අලුතෙන් price එක add කරන vendor select කරගන්න. දැන් මේ vendor ගේ dealer price එක, retail price එක සහ warranty එක select කර create button එක click කරන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ equipment එක යටතේ vendors ලා දෙන්නෙක්ගෙම pricing පෙන්නනවා.